ලියුම් මාමේ. ඇයි බබු? මාමේ මම තරගයකට චිත්‍රයක් ඇඳා. ඒක යාලට යවන්න පුළුවන්ද? පුළුවන්. කො දෙන්නකෝ. මාමේ උන්දර වලට සල්ලිත් තියෙනවා. ඒක අදම එයාලට යවන්න හොදේ? හරි. මං අද මේක යවන්නම්කෝ. Thank you මාමේ. මේ චිත්‍රයත් හොඳයි නේද චිත්‍රානන්ද? ඔව්. ඒක හරි ලස්සනට සම්පූර්ණ කරපු චිත්‍රයක්. එහෙනම් අපි මේකත් තෝරගත්ත ගොඩේ තියමු. ඔව්. මේ චිත්‍රය නම් අඩිපාඩු ගොඩක් තියෙනවා. ඒක අපිට ඉවත් කරන්න වෙයි. ඔව්. ඒක හරියට සම්පූර්ණ කළා නෑ. වර්ණජීව, ඔයා දැක්කද මේ චිත්‍රය? නෑනේ. කො බලමු. මේක අනිත් චිත්‍රවල වඩා ගොඩක් වෙනස් එකක්. මේකට පාවිච්චි කරලා තියෙන්නේ රතු පාට විතරයි. ඒක හරිම විශේෂයි නේද? මේක මාතෘකාව දාලා තියෙන්නේ ළමා උද්‍යානයක් කියලා. ඒක ඉන්න ළමයින්ටවත් රතු පාටින් පාට කරලා තියෙන්නේ. මං හිතන්නේ ඒ ළමයින්ගේ තියෙන ආතතිය නිරූපණය කරන්න. නෑ. මම හිතන්නේ ළමයින් එකිනෙකා කෙරෙහි තියෙන ආදරය පෙන්눔 කරන්න තමයි ළමයින්වත් රතු පාටින් පාට කරලා තියෙන්නේ. මට හිතන විදියට නම් මේක හැමදේම රතු පාටින් පාට කරලා තියෙන්නේ මේ සමාජයේ තියෙන කාර්ය බහුල බව පෙන්වන්නේ. හරි. මේක අපි දැනට බලපු චිත්‍ර වලින් හොඳම චිත්‍රය විදියට තියාගමු. ඔව්. ඒක හොඳයි. බබෝ, ඔයාටද ලියුමක් තියෙනවා? මට? ඔව්. ඕක අම්මට දින මොනවද තියෙන්නේ කියලා බලාගන්නකෝ. මාමේ. එහෙනම් බබෝ මං ගිහින් එන්නම්. බයි ලියුම් මාමේ. කාටද දෝනි අද ලියුම් තිබුණේ? මට අම්මේ. දෝනිට? කෝ බලමු. ඔව් නේන්න. ඕකේ මොනවද අම්මේ ලියලා තියෙන්නේ? ඉන්න බලමුකෝ. ආනේ දෝනි ඇඳපු චිත්‍රය චිත්‍ර තරංගේ හොඳම චිත්‍රය විදිහට තීරිලා. නියමයිනේ. චිත්‍ර තරංගයේ හොඳම චිත්‍රවලට තෑගි දෙනවලු. තෑගි දෙන උත්සවයේ ලබන සතියේ ඉරිදා තියනවා කියලා ඒකට සහභාගී වෙන්න කියලා තියෙනවා. මට තෑගිත් හම්බ වෙයිද අම්මේ? ඔව්. දෝනිගේ චිත්‍රේනේ හොඳම චිත්‍රය විදිහට තේරිලා තියෙන්නේ. ඒ නිසා තෑගිත් ගොඩක් හම්බ වෙයි. නියමයි. ඔව්. අපි දැන් මේ සූදානම් වෙන්නේ මේ චිත්‍ර තරංගයේ ප්‍රථම ස්ථානයට අදාළ ත්‍යාගය ලබා දීමටයි. ඊට කලින් ඒ විශේෂිත චිත්‍රය ගැන පොඩි විචාරයක් ඉදිරිපත් කිරීමට විනිශ්චය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සමාජික කලාශූරී චිත්‍රානන්ද මහතාට මා ආරාධනා කරනවා. මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න හැමෝටම මේ තරංගයේ ප්‍රථම ස්ථානයේ දිනපු චිත්‍රය ගැන පොඩි විචාරයක් ඉදිරිපත් කරන්න කැමතියි. මොකද මේ චිත්‍රය අනිත් චිත්‍රවලට වඩා ගොඩාක් වෙනස්. ඒ වගේම මේකේ විශාල අභ්‍යන්තර ගැඹුරු අර්ථයක් නිරූපණය වෙනවා. ඒ වගේම ළමෙක් මේ සමාජය ගැන බොහොම වෙනස් විදියට දැකපු බවත් අපිට මේ චිත්‍රය අධ්‍යයනය කරද්දී පෙනී ගියා. අනිත් කාරණය තමයි මේ චිත්‍රය ඇඳපු දරුවා අනික් ළමුන් වගේ නැතිව සම්ප්‍රදායෙන් පිටට ගිහිල්ලා මේ චිත්‍රය ඇඳලා තියෙන බව විනිශ්චය මණ්ඩලයේ සිටි මාත් මගේ සහෝදර ශිල්පීන්ටත් තේරුම් ගියා. හොඳයි. එසේනම් මම දැන් ප්‍රකාශ කරන්නම් කවුද ඒ විශේෂිත චිත්‍රය ඇඳපු දරුවා කියලා. ඒ තමයි දෝනි. මම ආරාධනා කරනවා දෝනිට මේ වේදිකාවට පැමිණ ත්‍යාගය සහ සහතික පත්‍රය ලබා ගන්නා ලෙසට. ඉතින් අපි කැමති දෝනිගෙන් දැනගන්න මේ විශේෂිත චිත්‍රය ගැන. ඉතින් දෝනි අපිට කියන්නකෝ. ඔයා කොහොමද මෙච්චර සංකීර්ණ චිත්‍රයක් ඇන්දේ? ඇයි ඇත්තටම ඔයා මේ චිත්‍රය පාට කරන්න රතු පාට විතරක් භාවිතා කළේ? මට මේ චිත්‍රය අදින්න චෝක් පෙට්ටියක් තිබුණේ නැහැ. පේනව නේද? මේ දරුවා කොච්චර අපහසුතාව මැද්දේද මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ කියලා. හරි දෝනි. ඔයාගේ කතාව දිගටම කියන්න. ඉතින් මං අයියාගෙන් චෝක්
ඉල්ලුවා. කලින් චෝක් පෙට්ටිය මගේ අතින් නැති වුණ නිසා එයාට චෝක් පෙට්ටිය දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ මං දිගටම ඉල්ලන්දී එයා මට රතු චෝක් කෑල්ල විතරක් දුන්නා. මං ඉතින් මුළු චිත්‍රයම එකෙන් ඇඳා. මාර වැඩිහිනි උනේ. පුතේ දෝනි මෙහෙට එන්න. මං ඉක්මනට පොලට ගිහින් එන්නම්. ඔයාලා දෙන්න පරිස්සමින් ඉන්න හොඳද? හරි අම්මේ අපි පරිස්සමින් ඉන්නම්. අම්මත් පරිස්සමින් ගිහිල්ලා එන්න. අඳුරන්නේ නැති අයත් එක්ක කතාවටත් යන්න එපා. හොඳද? හරි අම්මේ අපි පරිස්සමෙන් ඉන්නම්කෝ. එහෙනම් මං ගිහින් එන්නම්. පුතේ නංගිව හොඳට බලා ගන්න හොඳද? හා අම්මේ. දැන් හරි මේ ගෙදර ගෑනු කෙනා කොයි හරි යනවා. දැන් තමයි මේ ගෙදරට ගිහින් මොනවාරි හොරකම් කරන්න තියෙන්නේ. ගිහින් බලමු මේ පැත්තේ. අයියෝ මේ ගෙදර ළමයි දෙන්න ඉන්නවනේ. තව කවුරු හරි ගේ ඇතුළේ ඉන්නවද දන්නෙත් නෑ. පොඩ්ඩක් සෝදිසි කරලා බලන්න ඕනේ. බබා අයියේ කවුද මාමා කෙනෙක් අපිට කතා කරන? කවුද නංගි? දන්නේ අයියේ. අර අපේ ගේට්ටුව ගාව ඉඳන් කතා කරන්නේ. ඔයා කවුද අංකල්? පොඩ්ඩක් මෙහාට එන්නකෝ බබා. අයියේ වැඩි එයා ළඟට යන්න එපා. එයා කවුද කියලා අපි දන්නේ නෑනේ. හරි නංගි. ඇයි අංකල්? බබා ඔයාලගේ ගෙදර තව කවුද ඉන්නේ? මං ඔයාලගේ තාත්තගේ යාළුවෙක්. තාත්තගේ යාළුවෙක්? ඔව්. ඇත්තද අංකල්? ඔව් පුතේ. මට ඔයාලගේ තාත්තා ගිය සතියේත් හම්බුණා. අයියේ මෙයා නම් හොරෙක්ම තමයි. තාත්තා රට ගිහිල්ලා මාස 6ක් විතර වෙනානේ. ඉතින් මේ මාමට කොහොමද ගිය සතියේ තාත්තව හම්බ වෙන්නේ? මොනවද බබාලා ඔය කුටු ගා ඉන්නේ? නෑ මුකුත් නෑ. මේ එන්නකෝ බබා. තව කවුද ගේ ඇතුලේ ඉන්නේ? අපේ සීයාගේ ඇතුළේ ඉන්නවා අංකල්. මං කතා කරන්නද? අපේ ගෙදර වෙන කවුරුත් නෑනේ අයියේ. මෙයා හොරෙක් නම් ගෙදර කවුරුත් නෑ කිව්වොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒකයි මං එහෙම කිව්වේ. මෙතන මොකක් හරි හොරයක් තියෙනවා වගේ. මේ ළමයි දෙන්න කුටු ගානේ ගණන් මට එච්චර අල්ලන්නේ නෑ. ෂුවර් එකටම මේ ගෙදර වෙන කවුරුත් නෑ. ඉන්න අංකල් මං සීයට කතා කරන්නම්. නංගි මෙයා නම් හොරෙක්ම තමයි. අපි ඉක්මනට පොලිසියට කෝල් එකක් දෙමු. ඔව් අයියේ ඒක හොඳයි. මේ දෙන්න ගේ ඇතුළට ගියානේ. බලමුකෝ ටිකක් ඉඳලා. ඇත්තටම ගේ ඇතුලේ මෙයාලගේ සීයා ඉන්නවද කියලා. සිහිනපුර පොලිසිය. හෙලෝ පොලිස් මාමේ අපේ ගෙදරට හොරෙක් ඇවිල්ලා ඉන්නවා. ඉක්මනට එන්න. කවුද පුතේ ඔයා? මගේ නම චනුක. අපේ ගේ තියෙන්නේ පන්සල පාර පටන් ගන්න තැන. ගෙදර නම්බරේ 7. අනේ මාමේ ඉක්මනට එන්න. හරි අපි ඉක්මනට එනවා පුතේ. මේ ළමයි දෙන්න මට බොරු කියලා තියෙන්නේ. ඇතුලේ සීයා ඉන්නවා කියලා. කෝ අයියේ පොලිස් මාමලා තාම ආවේ නෑනේ. මේ හොරා මොනා කරයිද මන් දන්නේ නෑ. එයාලා දැන් ළඟම එනවා ඇති නංගි. අද නම් මේ මුළු ගේම සුද්ධ කරගෙන යන්න ඕනේ. අන්න අයියේ ඒ හොරා ඇතුළට එනවා. නංගි බය නැතුව ඉන්නකෝ. අපි ඉක්මනට දොර ලොක් කරමු. ඒක හොඳයි. අනේ අයියේ මට නම් දැන් බයයි. බය වෙන්න එපා නංගි. බබා මේ දොර අරින්න බබා. මං ඔය ළමයි දෙන්නට අන්තිම පාරට කියන්නේ. මේ දොර අරිනවද නැත්නම් මං දොර කඩාගෙන ඇතුළට එන්නද? දොර කඩන්නද හදන්නේ? නෑ රාලහාමි. මේ ඉන්නේ අපි අර හොය හිටපු හොරා නේද? ඔව්. අද නම් අතරම වුණා. අනේ මට යන්න දෙන්න රාලහාමි මට සමාවෙන්න. සමාව දෙන්න හැටි පෙන්නන්නම්කෝ පොලිසියට ගියාම. පොලිස් මාමේ මෙන්න මෙයා තමයි මං කියපු හොරා. ඔව් පුතා. අපි මේ හොරාව දැන් දවස් ගාණක් තිස්සේ හොය හිටියේ. ඔය ළමයි දෙන්න නිසා තමයි මෙයාව අද අපිට අතටම අල්ලගන්න පුළුවන් වුණේ. ඔයාලට ගොඩක් ස්තුතියි.
ඒ වගේම ඔය ළමයි දෙන්න මේ වෙලාවේ මොලේ කල්පනා කරලා වැඩ කරපු එකත් අපි අගය කරනවා. මොකද මේ වෙලා තියෙන්නේ? ඇයි මේ පොලිසියෙන් ඇවිල්ලා? නෝනා කලබල වෙන්න එපා. නෝනාගේ මේ ළමයි දෙන්න නිසා තමයි අපි මේ දවස් ගාණක් තිස්සේ හොය හිටපු හොරෙක්ව අද අතට මල්ල ගන්න පුළුවන් වුණේ. මොනවා? ඔව්වම අපි ඒ හොරාව පොලිස් මාමලාට අල්ලලා දුන්නා. ආ? එහෙනම් බබාලා අපි ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. අපි ගිහින් එන්නම් නෝනා. මෙච්චර ගෙවල් වලට බැනලා හොරකම් කරපු මාව මේ ළමයි දෙන්න නිසා පොලිසියට අවුනානේ. අයියෝ. යන්න පොලිසියට. මගේ හොඳ දරුවෝ.